දවසක් මන්ත්‍රීවරයෙක් යනවා ඡන්දේ ඉල්ල. right? එයාට ඡන්දදායකින් වැඩි කරගන්න උවමනාවට එයා යනවා ඈත පිටිසර ගමකට. ගිහිල්ලා එයාගේ තියෙන එයාට කරන්න පුළුවන් දේවල් ටික එයා මුලින් කියලා. ඊට පස්සේ අහනවා ඕගොල්ලන්ගේ තියෙන ඉල්ලීම් ටික දැන් ඉල්ලන්න. මම මේ වෙලාවේ මට පුළුවන් දේවල් ටික මම කරලා දෙන්නම්. Okay. පළවෙනියටම එක්කෙනෙක් දඩබඩ ගාලා දුවගෙන ඇවිල්ලා අත උස්සලා නැගිට්ටා. නැගිටින්නේ නෑ. හිටගෙන ඉන්නේ. මං හිතුවා අර සාමාන්‍ය රැස්වීම වගේ අත උස්සලා කතා කරන්න දෙයි කියලා. නෑ නෑ මේක හිටගෙන ඉන්නේ. හලෝ වෙන කෑ කරනවා එක එක්කෙනාගෙන එක එක්කෙනා. ඔයා කියන්න මට ඔයා අනේ සර් මේ පැත්තට වතුර නෑ නිස. වතුර ගෙන්න ගන්න පුළුවන් ක්‍රමයක් මොකක් හරි අපිට හදලා දීලා තියෙනවනම් හදලා දෙනවනම් මිනිස්සුන්ගේ අවශ්‍යතාව මේවා. පුළුවන් නම් ඒක මහර ලොකු දව්වක් සර්. පුළුවන් දෙයක් පුළුවන් නම් අපිට කරලා දෙන්න. ලිඳක් හරි කමන්නේ අපිට කපලා දෙන්න. මොන හරි නැත්නම් වාරි මාර්ග අධිකාරියට කියලා මොකක් හරි කමක් නෑ. ඔව් මොකක් හරි ක්‍රමයකින් වතුර ටික ලැබෙන්න සලසන්න. අපි ළමයින්ට වතුර පොන්න විදියක් නෑ අත. අපි ගමකට එහා ගමකට යන්න ඕනේ වතුර අරගෙන ඉන්න. Okay. හරි ඉන්න මම දැම්ම කරලා දෙන්න. හෙලෝ මාතයා ජිනදාස හැමදී. ඔව් ජිනදාස සම මේ දන්නවා නේද මේ මෙන්න මේ ගම මේ අනේ ඒක තමයි අනේ වතුර නැහැ ඒක තමයි මට මේක මේ හෙට හෝ අනිද්දා වෙද්දි අනිවාර්යෙන් කරලා ඕනේ හෙට හෝ අනිද්දා වෙද්දි මොකද මේ මිනිස්සු පව් මට අනිවාර්යෙන් මේ දේ කරලා ඕනේ හරිද එහෙනම් හරි ඒ වැඩේ හරි මේ මාර මන්ත්‍රී කෙනෙක් නේ කමු කෑ ගහලා okay සිල්පාරක් ගියා ඊට පස්සේ දැන් අනිත් එක්කෙනා ආපු එක්කෙනාම ගියා okay සර් මේ පැත්තට විදුලිය නැහැ සර් විදුලිය නැහැ අපිට අපේ ළමයි පාඩම් කරන්නේ කළුවරේ. ඔව් කුප්පි ලාම්පුවේ. රැට ඔය එහෙට මෙහෙට යන්නේ හුලුවත්තේ. ඕකේ. අපේ මුළු ගමටම ලයිට් අරන් දෙන්න පුළුවන් නැත්නම් මේ පාරට විතරක් හරි කමක් නැහැ ලයිට් අරන් දෙන්න පුළුවන් නම්. වටිනවස. ඉන්නේ. හරි ගත්තා විදුලි බල ඇමතිට කෝල් එක. සෙක්‍රටරි. ටී විදුලි බල ඇමතිට. ඕකේ. කෙලින්ම ඇමතිට ගන්න. එන්ගේජ් නේ. එන්ගේජ්. ඔබ ඇමතු දුරකථනය. කාර්ය බහුල පෙවෙන. ඕකේ. පසු අමත. අරයට ගන්න අරයට. එන්ගේජ්. හෙලෝ මේ අපේ මේ අර පිටසර ගමක් තියෙනවා බ්ලා ඒ ගමේ මේ විදුලිය නැහැ. දැන් අවුරුදු ගානක ඉඳලා මේ මිනිස්සු ඉල්ලීම් කරලා තියෙනවා. ඇයි මේ පැත්තට විදුලිය දෙන්න බැරි? මොකද්ද ප්‍රශ්නේ? මට අනිවාර්යෙන්ම හෙට හෝ අනිද්දා වෙද්දි මේ ගමට විදුලිය ලැබෙන්න ඕනේ. හෙට හෝ අනිද්දා වෙද්දි. පුළුවන් නේද? පුළුවන්. හරි. ඕකේ. හෙට හෝ අනිද්දා වෙද්දි අනිවාර්යෙන්ම ඕනේ. ඔව් කනුත් නැහැ. කනුත් ගෙනල්ලා ලින්ද. ඔක්කොම කරලා මට අනිවාර්යෙන් මේ ගමට විදුලිය දෙන්න ඕනේ. පාරට හරි කමක් නැහැ. හරි එහෙනම් මං තිබ්බා. බුත්සරණයි. දෙයිපීටයි. ටික්. එන ඉතින් දැන් ඔයගලන්ට වතුරයි විදුලියයි දෙකම ලැබෙනවා. ඒ දේවල් ටික නම් හරි. ඕකේ. හරි කමන්නේ තව ඉල්ලීමක්. මොකක් හරි තියෙනවා නම් ටක් ගාලා ඉල්ල. තව එක්කෙනෙක් දින් දුවගෙනවා. ඕකේ. අර ඔය මොකද්ද වාගේ මොකද්ද? වත් කියන්නකෝ දැන් ආපෙකි. අනේ සර්ට කියන්න මේ හත් ගව්වකටම යනකම් මේ එක ගමකවත් ෆෝන් වලට සිග්නල් නැහැ සර්. එතකොට අර මන්ත්‍රියා කෝල් එක ගත්තේ කොහමද? ෆෝන් වලට සිග්නල් නැහැ සර්. එතනත් බොරුව. අපිට පුළුවන් නම් සර් ෆෝන් වලට සිග්නල් අරන් දෙන්නද? වෙන මොකුත් එපා සර්. එතකොට සර් කියපු දේවල් සේරම වෙයි සර්. අනේ. Morning Rhythm with Saku and Yash.